සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ගොඩක් අය මේ P2P වලින් ඩොලර් බයි කරන්න ගොඩක් බය ඉන්නවා. එහෙම බය වෙන්න කිසිම කාරණයක් නැහැ. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනා බයෙන් ඉන්න මේ P2P ඔප්ෂන් එකෙන් කොහොමද අපි ඩොලර් බයි කරන්න කියලා. අපේ බැංකු account එකෙන් සල්ලි transfer කරලා ඒ වෙනුවට අපේ Binance account එකට ඩොලර් බයි කරගන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්නේ. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද කරන්න කියලා. තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකකට පොඩි සහයෝගයක් දෙන්න කියලා ඉල්ලන ගමන්ම අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද කරන්න කියලා. අපි මුලින්ම Binance එකට යනවා. ඊට පස්සේ මේ ඔයාලට දකුණු පැත්තේ තියෙනවා wallet කියලා. එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට උඩ තියෙනවා ෆන්ඩින් කියලා පෙන්නනවා. එතන ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ P2P කියලා තියෙනවා. එතන එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ අපිට දැන් මෙතන පෙන්නනවා දැනට ලංකාවේ ඩොලර් එක විකුණුම් මිල කීයද තියෙන්නේ Binance එකේ කියලා රේට් එක. අපි දැන් ගන්න හදන රුපියල් 70000ක අපි බලමු දැන් 70000කට හරියන්න කවුද විකුණන්න දාගෙන ඉන්නේ කියලා. ඉතින් බලමු 70000කට හරියන්න දාන්නේ කවුද කියලා. හරි අපිට මෙන්න මේ පුද්ගලයා ඉන්නවා 20000ක ගන්න. අපිට පුළුවන් 39000ක් වෙනකන් පරිමිට ගන්න. අපි 70000ක ගන්නට දැන් කවුරුත් නැහැ. අපි මේ විදිහට කොටස් දෙකකට අපි ගමු. මම මෙතන මේ බයි කියන එක ටච් කරනවා. මේක කරන්න කලින් මම මුලින්ම ඔයාලට කියන්න ඕන ඔයාගේ Binance account එක verify වෙලා තියෙන්න ඕන. identity verification එක කරලා තියෙන්න ඕන. ඒත් එක්කම ඔයාගේ Binance එකේ තියෙන නම ඔයා payment කරන bank account එකේ තියෙන නමට සමාන වෙන්න ඕන. ඔයා receipt එක මේ ගැනුම් කරුට යවනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ නම සඳහන් වෙලා තියෙන්න ඕන. නැත්නම් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම Binance එක හදලා තියෙන නමේ තියෙන bank account එකෙන් තමයි අපි transaction එක කරන්න ඕන. හරි දැන් මේ විදිහට ගිහිල්ලා අපි ගහමු. අපිට ගන්න පුළුවන් උපරිමයෙන්ම 39000ක් අපි ගමු. හරි අපිට ඩොලර් 113.58ක් ගන්න පුළුවන්. හරි අපි ඊට පස්සේ අපි ගන්න ගාන ගහලා රුපියල් ගන්න මෙතනින් ගහලා මෙතන buy with zero free කියලා තියෙනවා. අන්න එතන ටච් කරන්න. අපිට fee එකක් යන්නේ නැහැ මෙතනින් Binance එකෙන් ගන්න. ඊට පස්සේ අපි මෙතනින් ගියාගේ යමු chat එකට. chat එකට ගිහලා බලමු මොකද කියන්නේ කියලා. අපිට විනාඩි 15ක කාලයක් තියෙනවා. එයාගේ ෆෝන් නම්බර් එකත් අපිට මෙතන දාලා තියෙනවා. අපි chat එකක් දාලා බලමු මෙයාට. හරිය ඔන්ලයින් ඉන්නවා. අපි දාමු. අපි දැන් දෙන්නේ කියලා දාමු. හරි දැන් මෙයාගේ account details ගන්න. මේක payment කියලා තියෙනවා. එතන ඔයාලා එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ මෙයාගේ විස්තර සඳහන් වෙලා තියෙනවා. මෙතන මොකද්ද? National Bank එක පංචිකාවත්ත බ්‍රාන්ච් එක තියෙන්නේ. හරි මෙතන නම්බර් එක තියෙනවා. අපි එහෙනම් මෙයාට සල්ලි දාලා ඩොලර් ගමු. අපි දැන් යමු අපේ ඔන්ලයින් බැංකින් account එකට. හරි අපි යනවා ඔන්ලයින් බැංකින් account එකට ගිහිල්ලා. හරි මේ දාන කෙනාගේ නම මෙව කරගත්තා. bank account එක select කරගත්තා. ඔන්ලයින් කියලා select කරගත්තා. දැන් අපි 39000ක තමයි මෙයාගේ ගන්න යන්නේ. හරි දැන් අපි මෙයාට සල්ලි දාමු. අපි amount එක add කරමු. ඊට පස්සේ description එකේ කවදාවත් දාන්න හොඳ නැහැ crypto Binance වගේ දෙයක්. අපි මෙයාගේ නමම දාමු මෙතනට. continue කරගමු මේක. හරි මෙයාගේ විස්තර ටික
හරි ඔක්කොම අපි නැවතත් චෙක් කරගත්තා. හරි මෙතනින් මේක කන්ෆර්ම් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතනින් මේ විදිහට රිසිට් එක ගන්න පුළුවන්. මේක අරගෙන අපි ෂෙයා කරගමු මුලින්ම WhatsApp එකේ අපි කාගේ හරි යාළුවෙකුට ෂෙයා කරගෙන අපි එතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. මම යාළුවෙකුට මේක ෂෙයා කරනවා. මේක මට දැන් ස්ක්‍රීන්ෂොට් එකක් මෙතනින් ගන්න පුළුවන්. අපි ස්ක්‍රීන්ෂොට් එක අපේ සේලර්ස්ට යවන්න ඕන. ඒකයි අපි ස්ක්‍රීන්ෂොට් එක ගන්නෙ. හරි අපි නැවත යමු Binance එකට. හරි අපි chat කරමු. තව විනාඩි 3ක් කාලයක් තියෙන්නේ. මෙසේජ් එකක් දාමු පේමන්ට් කරා කියලා. හරි එයා ඉල්ලනවා දැන් අපේ රිසිට් එක. හරි අපි මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එක ගත්ත රිසිට් එක මෙයාට අපි සෙන්ඩ් කරන්න හදන්නේ. හරි මේ විදිහට ටච් කරලා මේ ස්ක්‍රීන්ෂොට් එක මෙයාට කන්ෆර්ම් කරන්න මෙතන උඩින් කනෙක්ට් වෙනවා. හරි සේලට මෙසේජ් එක තාම කනෙක්ට් වෙනවා. මේක පුළුවන් තරම් ඉක්මනට ඔයාලා කරගන්න. අන්තිම විනාඩිය දක්වා රැඳෙන්න එපා. ඉක්මනින්ම account details set කරලා කරගන්න. තියාගන්න එක හොඳයි. හරි මෙයා ඕකේ කියලා දාලා තියෙනවා. හරි මෙයා කියනවා ක්ලික් කරන්නලු ට්‍රාන්ස්ෆර් නොටිෆිකේෂන් කියලා. අපි එතනින් ක්ලික් කරමු. එතකොට මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. හරි දැන් මෙයා රිලීස් කරලා තියෙනවා අපිට. මෙන්න මේ විදිහට අපිට රිලීස් වුණා. ඊට පස්සේ අපි එයාට පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙමු. පාස් ට්‍රාන්සැක්ෂන් එකකින් වුණා. හරි මෙන්න මේ විදිහට තමයි අපි P2P හරහා අපේ account එකට ඩොලර් ගන්නෙ. හරි එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයගලන්ට.